Hi guys, කොහොමද ඉතින් ඔයාලට? එහෙනම් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Legacy කියන ගේම් එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ගේම් එකට. ගේම් එකට යන් කිව්වට guys, ඔයගොල්ලෝ බලන්න ඇති මොකද මේ දවස්වල වීඩියෝ එකක් දැම්ම දාන්න පරක් නැහැ කියලා. මේ දවස්වල ඉතින් ස්කූල් වැඩයි වෙලා යන ඉතින් ගේම් එකක් දාන්න. ඒව ගැන ඉතර ගණන් ගන්නවා. දැන් යමු ගේම්. එහෙනම් guys අපි ඔක්කොටම කලින් ක්ලාසික් කැම්පේන් එක කරමු. මේ කැම්පේන් එක කරමු. අද ප්ලේ කරන්න යන්නේ normal mode එකකින්. ඔයගොල්ලන්ට මේක එක දිගටම සීරියස් එකක් වගේ ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න පල්ලෙහෙන්. ඒක එහෙම නෝනේ මම මේක අල්ලලා surrounded by discriminant nations devoted to their individual technology and struggle. Okay, we analyze the animations of cinema. විශාල කරදරයක් කරනවා ඉතින් ඒක. ඒ සවුන්ඩ්ස් ඉවර වුණා guys. මේ මොකද්ද මේ? පොඩ්ඩක් ඉන්න. මේ මොන කේල්මලක්ද මේ? පොඩ්ඩක් ඉන්න guys මොකක් කරගන්නවා. මම මේක delete කරේ නැද්ද? delete කරන්න guys. හරි skip okay. මේ දෙන්නේ කිටියට මේ guys එන්නේ උඩට පෙරදී මොතන ඉන්නේ accident මේ මට එවුන්ගේ නම් මතක නැහැ guys පුරු කියන්න ඕනේ තාම help නැහැ guys දැක්කද පහක් විතර දෙන ගොඩක් කියන පහක් ගොඩක් ඉතින් මගේ 100ක් help නැහැ ඒකයි පහක් කියන ගොඩක් වෙන්නේ නේද කියන්නේ අයියෝ මෙන්න ගහලා වීඩියෝ guys ඔයාලට මේකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න උඩ තලුවක් වෙලා තියෙන්නේ මම හින්නේ ලා අපු ගන්න guys ඉතින් විශාල කාරණා සමහර වෙලාවට විශාල කරදරයක් වෙනවා guys ඉතින් මට කරන්න දෙයක් නැහැ මෙහෙම විශාල කරදරයක් වෙන්නේ ඒ කියන්න බෑ හොක් කියන්නේ අයියෝ ඒත් කියලා ඉන්නේ මරුණා guys මන්න නෙවෙයි ඉතින් මරුණා ඉතින් එකයි ඩාඩි දෙන්නේ kada guys ඉතින් මම යන්නේ ඔන්න දිනලා guys මට කොහොමද 4640 gems තියෙන්නේ කියලා එහෙම කියන්නද මම කලින් ගේම් එක ගහලා සේව් කරලා තමයි delete කරේ big brain එකට ගහන්න brain එකක් ඇල්බර්ට් අයින්ස්ටයින්ට නෑ guys ඉතින් ඊළඟට ඉන්නවා අවුවනේ නවරත්න යාලේ කොහොමද තියාට හායි කොහොමද තියාලට Hai navratna යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හායි කිව්ව වැඩි වගේ ඉතියා ගහතියා ඉවර මරු අනේ මරු ගෙම්පු ගෙම්පු එකෙක් මරු හරි එකෙක් මරු දෙන්නක මරු ආයෙත් තියනද අඩ උකුලක වැඩ කරන්න එපා යකෝ කොහෙන්ද
කොහොමවත් අපිටත් හොඳ ක්‍රියාමාර්ග ගන්න එනවා ඉතින්. අපිට ක්‍රියාමාර්ග තියෙනවා ඒකට guys. කරන්න දෙයක් නෑ guys. මැරුණොත් ඉතින් කද්දා මේකත් ගමු කොහොම හරි අපි මේ ලෙවල් එක දිනන්න ඕන guys. මේක නම් පට්ට ලෙවල් එකක් අය. මොකද guys තාම මේගොල්ලන්ට කිසි අප්ඩේට් එකක් නෑ. මේ සෝඩ් ලෝඩ් නාටාට විදිහට සෝඩ් වෝඩ් නේද? මම මතකත් නෑ guys. අනේ කිල්ලන පල්ලෙහා කමෙන්ට් එකක් දාලා ගන්න. like දාලා subscribe කරලා ඉතින් ගෑම් මට ගන්න ඕනේ. ඉතින් කිසි වැඩක් නෑ guys. subscribe කරන්න ඕනේ. ආතල් එකට ගිහින් serious content අතට දාලා අදිය. ඔලෙන් ගහපන්. ඒකට තේරෙන්නේ සැපේ පොඩ්ඩක් කියද්දි තියෙනවා ඒක විතර ගන්න. මෙතෙන්ට එලා ඉන්න ඕනේ හැබැයි ඉතින් guys අපි ඔන්න මට සතුටුයි ඉතින් ඒක නන්දි සතුටුයි ඉතින් ඒකට මට සතුටුයි කන් වලට මොකක් guys සමාවෙන්න ඉතින් ඇත්තම නික් නෑ ගේම් එකේ නම් තියෙනවා ඉතින් මැනික් ගේම් එකේ මැනික් දුන්න හැකි ඇත්ත මැනික් නැති හින්දා ඇත්ත මැනික් තියෙනවා නම් ඉතින් ඔය දෙන්න ඕනේ අයියෝ මෙව 300ක් අපරාධ එපා වෙනවා guys ඉතින් ආදේ තාගිරන් ට්‍රේනින් අපෝ ඒක තමයි එපා වෙනවා guys මොකද මට බලාගෙන ඉන්න 300 ගණක් අපට යන headshot දැන් හරිද මලවටි නෑගාකට මේක අපේ බඩයක් නැතිව දැන් ඔහොම අපි කැමති නැතුව තියෙද්දි එහෙම දැන් ඒගොල්ලන්ට ඕන විදියට එහෙම දැන් ගියාම එක බඩයක් වෙනවනේ ඒකයි ඉතින් කිව්වේ වෙන එකක් නෙවෙයි අනේ ඔක පුෂ් කියදි මේ චුස් කියලා ඌ ඉවර කරනවා දැක්ක මේ ආදිදන් ගෙන්න කිසි වැඩක් නෑ guys එච්චර දුරකට උඩ තියන්න පුළුවන් නේද බලමු මම කොහෙටද උඩට ගහලා ටොයින් guys ඉතින් මට තරහින් තියෙන්නේ මට බෝරි මරා ගන්න මරාගෙන බරන බෝම්බ ප්‍රහාරයක් එල්ලගෙන දැන් සූදානම් වන්නේ ගැහුවා අද අපි ගහ අම්මෝ මෙන්නහලා යන්නේ කොහොම කදන්න අම්මෝ guys මම ඒකට කැමති නෑ එහෙම කරන්න සෙව්වා කැටට ඉතින් guys මම හරි ආස guys අර zombie මයින කෙනෙක් වගේ කෙනෙක් හිටියන ඔය මේක ආශිර්වාද zombie කෙනෙක් ඉන්නවා normal zombie කෙනෙක් ඉන්නවා giant zombie කෙනෙක් ඉන්නවා zombie leader කියලා ඒ කියන්නේ අර leader කෙනෙක් නෙවෙයි giant කියන්නේ leader කෙනෙක් නේද guys මම මේ දැන් කියපුවා එකක්වත් තාම ඇඩ් කරලා නැහැ. ඔය තියෙනවා ඉස්සරහට ලෙවල් ප්ලේ කරගෙන යද්දි. තාම ඉතින් මේ ගේම් එකේ ඉන්නේ ඒ කියන්නේ මේ ලෙවල් ප්ලේ කරද්දී තමයි අපිට අන්ලොක් වෙන්නේ. දාන්න නැති කෙනෙක් නම් බීඩ කෙනෙක් නම් තමයි
කියපු උපදෙස් ටික දෙන්නේ. මේ 150ක් වෙන්නේ මයිනික් ඕනේ අනිවාර්යෙන්. මේ ගේම් එක අපිට දෙන්නෙක් දෙනවා මුලින්ම. මම ඔයාලත් එක්ක කතා කරන විදිය විතරයි මුන්ට ගහන්න ගියේ. බලමු කවුද දිරන්නේ. සමානව ඉන්නවා. අපි දිරනවා. මොකද guys අපේ මේ ආමරයෙන් වෙන දේ තමයි guys. දැන් ඔය ගහන එකදී ඒගොල්ලෝගේ හෙල්ත් එක අපි උරාගන්නවා. අපේ හෙල්ත් එක ඒක guys අපි මැරෙන්නේ නැති මේ කික්මන්ට. ඒකයි මේ දිනන්නේ. මේ ආමරයෙන් ගන්න ගොඩක් මහන්සිලා guys. ඒ කියන්නේ 2023 අවුරුදු දෙකකට විතර කලින් මම මේ ගේම් එක ගහලා තිබ්බ මට මතකයි. කෙනෙක් ඉස්සරෝ channel එකක් කරා මොකක් හරි I am god මොකක්ද මන් දන්නේ නැහැ මගුලා. ඉස්සර ඉතින් හරියට කෙහෙමල් දාන්නෙක් නෑ. ඒ වගේ මං කියපු කවගේ මොකක් හරි එකක් මං ඉස්සර කරා. මට එහෙම මතකයක් තියෙනවා. ඒකෙදි මම වීඩියෝ එකක් දාන්නම් කියලා හැදුවා. එතකොට මගේ ස්ක්‍රීන් එක්ස්රේ එක මේ කැඩුණා. එතකොට කැඩිලා ගියා එක්ස්රේ එක. ඒක තමයි guys මාර ආතල් සිද්ධි තියනවා ඉතින්. ඔයගොල්ලෝ මං කියන එකට හොංකන් දීගෙන විතරක් ඉන්න එපා. ඉතින් අපේ වීඩියෝ එක බලන්න guys. අද වීඩියෝ එකවත් බලන්න guys මට ඒක සතුටුයි. ගොඩක් මහන්සි වෙනවා guys මම ඔයාලට මේ වීඩියෝ එක දාන්න. මොකද මේ දවස්වල ගොඩක් busy ඉතින්. ඒ හින්දා ඔයාලන්ට ගොඩක් මේ වීඩියෝ දාන්න තමයි guys. සතියකට එක වීඩියෝ එකක් හරි දාන්න ඕනේ හින්දා තමයි guys මම මේ වීඩියෝ එක ගේන්නේ. නැත්තම් අද ගොඩක් වැඩ වගේක් තියෙනවා කරගන්න guys ඉතින්. ඒ හින්දා subscribe කරලා like එකක් දාලා ගැම්මට ඉන්න ඕනේ ඉතින්. සුනක වැඩ කරන්න තු. අපි බලුවට කියන්නේ guys. ඒක පොඩි උන් බලනවා. ඒකයි මේ වෙන්නේ. ඒවා කැත වචනනේ. අපි එහෙම කියන්නේ සුනක වැඩයි. guys වලට ෆෑන් එකක් අරගෙන ආවා කියනවා වැඩි ගණන් ගන්න එපා guys. මේ තියෙන උට ෆෑන් එකක් නෙමෙයි. ෆෑන් දෙකක් දාන් හිටියත් ඉතින් මදි ඉතින්. අපි ෆෑන් එක දාගෙන ඉන්නේ කාමරේට වෙලා ඉන්න ඉතින් නැත්තම් ගෙදර සද්දෙත් එක්ක පොඩ්ඩක් කවුල් ඉතින්. guys මේ ස්පියර් ටන්ලා ඒ කියන්නේ ස්පියර් එකක් අතේ තියාගෙන ඉන්නේ. ස්පියර් කියන්නේ මොකක්ද අර විහිද කරන්නේ කඩයක් ඔය කියනම. සාමාන්‍යයෙන් guys අපේ දෙන්නේ විතර එකතු වුණාම ඔය කික් සම්පත පඩම් කරලා ගන්න පුළුවන් guys. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද දෙන්නේ අබ්බයි දෙයක් නෑ guys. අපිට කියන්න පුළුවන් guys. පුළුවන් guys. පුළුවන්. කීපාරක් පුළුවන් අද මේ වීඩියෝ එක ඇතුළත guys මම කීපාරක් පුළුවන් කියන වචන කිව්වද කියලා කමෙන්ට් එකක් දාලා තියන්න guys. හරියට කමෙන්ට් එකක් දාලා තියන්න කියලා ඒ කමෙන්ට් එක මම අනිවාර්යෙන් පින් කරනවා. පින් කරනවා කියන්නේ YouTube එකේ පින් කියලා බටන් එකක් තියෙනවා. මේකෙන් පින් කරනවා කියලා මම කිව්වේ මේ පින් කිව්වේ මේ නැත්නම් ජීවිතේ ගන්න පින් නෙමෙයි මේ නැත්තම් guys දැන් අපිට පුළුවන් දෙන්නම් පුළුවන් ඕනෙම ගොඩක් දෙන්න පුළුවන් කියලා හිතනවා guys මට දැන් guys ගොඩක් කිව්මිලා කියන්නේ so dot counter in an attempt to reaching their land. The remaining soldiers are sending everything they have at you. ඒ කියන්නේ අපිට ඒගොල්ලෝ ගාව ඉන්න හැම soldier කෙනෙක්ම ඇවිල්ලා දැන් ඉන්නේ. කොයි දැක්කද guys? ඒගොල්ලෝගේ lead soldier කියලා කෙනෙක් ඉන්නේ. එයාට power එකක් තියෙනවා. එයාට ඉතින් ඔය animation එක බලන්න guys. ඕනනම් දැක්කද guys? ඒ animation එක තමයි එයාලගේ power එක. තව වෙලාවක් යනවා guys යාලට අපිට පහර දෙන්න ඇටැක් කරන්න ඒගොල්ලන්ට වෙලාවක් යනවා guys. මේ වෙලාව ඇතුළත ඒගොල්ලෝ ප්‍රිපෙයාර් වෙනවා එක මගුල් කරලා මොනවද කරන්න කියලා මම දන්නේ නැහැ.
මන් දන්නේ ඉතින් මං කරන දේ විතරයි. ඒ උන් තමයි උන් කරන්නේ. මොනවා කරද්ද මට ඕනේ දිනන්න එච්චරයි. නැද්ද ගායි? තිබ්බනම් ඇති. ඒ කියන්නේ පෙළි තුනක් තිබ්බනම් ඇති. මේ කවුන්ට් එකටම ගහන්න. what the heck කියලා ඔයාලා බලන්නද guys? මම බලන්නද ඔයාලා? මොකද guys මේගොල්ලෝගේ චූටේ අප්ඩේට් එකක්වත් නැහැ. ඉන්න මම ඔයාලට දෙන්නම්. මගේ වෙලාව තමයි තියෙන්නේ. කමක් නැහැ guys. මම ඔයගොල්ලෝ වෙන මේ පෙන්නනවා. ඉන්න ඔයාලට පෙන්නන්න. කටහඬ වගේ පොඩ්ඩක් කටහඬ වෙනස් වගේ නම් ගණන් ගන්න එපා guys. මේක guys. මේකේ ඔයගොල්ලන්ට පේනද ඒගොල්ලන්ගේ කිසි අප්ඩේට් එකක් නැහැ. මේක leaf මට ඒක දැන් ඉක්විප් කරලා වෙන්න බෑ guys. මොකද මම දැන් මැච් එකේ ඉන්නේ හින්දා sorry මම ඒක පස්සේ කික් කරලා පෙන්නන්න. ඒක නම් කිසිම පවර්ෆුල් එකක් නෑ guys. මේක තමයි වෑම්ප් පටගතකේ විදිහට. ඒකින් කර ඒ ආම එකේ හොඳ guys හෙල්ත් වැඩි වෙනවා 150කින්ම වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් මගේ මේ සෝඩ් කෙනෙක්ගේ හෙල්ත් එක 200යි නම් 300ක් හෙල්ත් වෙනවා. ඒ කියන්නේ තවත් 100ක් හෙල්ත් වෙනවා මේ ඒ ආමර් එකට. oh my god හොඳම ආමර් එක ඒක. ඊළඟට guys ඇටැක් කරද්දී ඒ වැදෙන මේ ඇති අම්බෝ ඔය හොඳටම ඒ කියන්නේ ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි guys. හැබැයි guys එච්චර ලොකු දෙයක් වෙන්නේ නැති. ඉතින් දැනට විතරයි ඒගොල්ලන්ට පස්සේ නම් තේරෙයි. මේක ඉන්සේන් මොඩ් එක දාගෙන ගියොත් මීට කලින් මේ උන් එනවා. ඒ කියන්නේ චූටි වෙලා වයන්නේ කෙනෙක් ඉක්මනටම වගේ මේ ඉක්මනට පොඩ්ඩක් ඉන්න. මං හිතන එක නෙමෙයි. නෑ. පොඩ්ඩක් ඉන්න. කැස්සක් තියෙනවා guys. sorry එන්න ඕනේ ඉතින් ඒකට. මුලින්ම guys අපි 8 දෙනෙක්වත් ඕනේ සාමාන්‍යයෙන් මේ මයිනර්ස්ලා. මේගොල්ලන්ට 4 දෙනෙක්ම දෙනවා guys. ඒක අපිට අවාසි. මොකද මේ මයිනර්ස්ලා අපිට කලින් මයින් කරන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි. ඒගොල්ලෝ මයින් කරලා ඉවර වෙද්දී අපිට වඩා සල්ලිත් හම්බ වෙනවා. මොකද ඉතින් ඒගොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ හින්දා අපි ඒ අසාධාරණේ නැති කරගන්න තමයි මේ විදිහට මුලින්ම මේ මයිනර්ස්ලා ගොඩක් ගෙන්නන්නේ. හරි. දැන් තවත් දෙනෙක් අපි ගෙන්නා. ඒ කියන්නේ 7 දෙනෙක් විතර එනවා අපිට. මයිනර්ස්ලාම. ඒ මයිනර්ස්ලාගෙන් අපිට ගේම ගහ ගන්න පුළුවන්. මේගොල්ලෝ වැඩි දැන් බය වෙන දෙයක් නෑ මේ මුල් ටිකේ. මේගොල්ලෝ 1200ක් මට මතක විදිහට මේගොල්ලෝ හොයාගන්න. කියන්නේ කෙනෙක්ගෙන් 110 ගානේ 12 දෙනෙක් විතර එහෙම කරන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝගේ දැන් ඉන්න 2යි 4යි 5 දෙනෙක්. ඔක්කොම ටික 5 පාරක් විතර ගණන් වලදුනා නේ 3 පාරක් විතර සාමාන්‍ය 2මාරක් විතර 2යි සම්පූර්ණ හැම කෙනෙක්ම දෙපාරකුයි තව දෙන්නෙකුයි ගියාට පස්සේ මේක හරියනවා. ගයිස් ඔයාලට පේනවද මට පේනද? ඔයාලට පේනවද ගයිස්? ඒක තමයි මැජික්ගේ පවර් එක. ඒ මැජික්ෙන් තමයි මම යනම මෙයාට පුළුවන් මේ ඇස්ටිය කරකවලා බිම ගහලා මේගොල්ලන්ගේ මරන්න ඊට පස්සේ ඇස්ටිය පිට කරලා තොස් ගාලා බිමට එකක් ගියහොත් ඒකෙන් පිපිරීමක් වගේ එකක් ඇති වෙනවා. ඒ පිපිරීම මාර පවර්ෆුල් ගයිස්. මම සැක්‍රිෆයිස් කරලා දෙන්නම් මේක එක්ක. ඕනම් මැරෙනවා එකේ මැරෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඕන් ගයිස් බලන්න. දැක්කද ගයිස් ඒක. ඒක charge කරනවා. ආයිත් ගියා. ඒක මාර පවර්ෆුල් එකක් ගයිස්. හරි. ආන්ද කරලා ඒකෙන් මවනවා යා. දැන් ඕන් ඊගා පාරෙන් මම මැරෙනවා.
මැරුව දැක්කද ගයිස් ඒ කියන්නේ දැන් එයා ගෝලෝ වගේ කට්ටියකුත් ගන්නවා දෙල්ලන් ගස් ගහන්න වෙනවා මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි මෙච්චර ගොඩක් ඉන්නවා කියන එක මේ මැජිකල දෙන්නේ හිටියොත් හොඳට නෑ පිළිබිඩ ගහන්න එහෙනම් ඉක්කොන්න මරපන් හැබැයි ගයිස් හෙල්ත් නම් අඩුයි ඒ හින්දා මම ඒගොල්ලෝම දාන්න නැත්te ඔයගොල්ලෝ බලන්න ගයිස් මම කොහොමද මෙච්චර ඉක්මනට බෝලන කියලා ඒක ට්‍රික් එකක් තියෙනවා ගයිස් මේකේ මොකද මේකේ බෑන්ඩ් ආම් එක දාගෙන කියන්නේ ඔය තියෙන්නේ මිනික් වගේ හරි ලස්සන ආම් එක ආම් එක දාගෙන ඉන්නේ සෝඩ් බෝත්ලා හිටියොත් ඒගොල්ලෝ හරි පවර්ෆුල් ගයිස් දැක්කද ගයිස් අපි ඒකක් දෙන්න එහෙනම් ඔන්න මට තින්ගෙන මේ ගේම් එකේ තින්ගෙන කියන්න දෙයක් නෑ ගයිස් අනිවාර්යෙන්ම මේන් දැක්කද ගයිස් මේ ස්ටන් ඇටැක් කියන්නේ ඒකේ එබුවට පස්සේ මෙයා අර උඩ මෙහෙම යෂ්ටි උස්සලා එකක් ගහනවා ඒකෙන් තමයි තොස් ගන්නෙ සමන් කියන එකේ තේරුම දන්න එකෙක් නම් ඉතින් දන්නවා මොකක්ද ඒකෙන් කරන්නේ කියලා ඒකෙන් තමයි අර මිනියන්ස් ළමවන්නේ යගේ සමන් කරනවා කියලා තමයි ඒකට කියන්න පුළුවන් අපිට දැන් අපි යන්නේ පර්ත් ලෑන්ඩ් වලට ගයිස් මේ පර්ත් ලෑන්ඩ් කියන එක අමාරුයි ගයිස් මේක ඉන්නවා දැන් මේකේ මට මැජිකල් අන්ලොක් වුණා කියන්නේ මේකෙන් නෑ මේක නෙමෙයි sorry guys මේකේ සමහර විට මම මැරෙන්න පුළුවන් guys එකපාරින්ම දිනන ඒ කියන්නේ එකපාරින්ම දිනන්න බැරි වෙන්න පුළුවන් guys ඒක කියන්නේ මැරෙනවා නෙමෙයි එකපාරින්ම දිනන්න බැරි වෙන්න පුළුවන් guys මොකද මේක ටිකක් අමාරුයි කියලා වගේ තමයි මට මතක ඔබ කලින් ගහන්නත් බැරි වුණා මට මේ ගේම් එක ඒක ඔයගොල්ලන්ට මේ මෙතන උඩ කෙරවලේ පේන ඇති guys 7ක් කියලා වෙන්න තියෙන්නේ කී දෙනෙක් ඉන්නවද කියන එක. ඒ කියන්නේ දැන් මට මයිනස්ලා 8 දෙනෙක් ඉන්නවා. 9 දෙනෙක් උනේ මේ සෝඩ් ඩොට් එක. දැන් පිට කරන්න තියෙන්නේ non stop ඉතින් දාගෙන යන්න තියෙන්නේ ඉතින් සෝඩ් ඩොට්. එතකොට නිකන් අර පේලි සැදී සෝඩ් ඩොට්ලා දෙනවා කියලා එක දිගට එනවා ඉතින්. guys මම ඔයගොල්ලන්ට ස්ටික්මෑන් මාස්ටර් කියන ගේම් එකේ වීඩියෝ 3ක් බලන්න guys ඒ වුණාට ඔයගොල්ලෝ 4 වෙනි වීඩියෝ එක කවුරු එක view එකක්වත් ඇවිල්ලා තිබෙත් නෑ guys කවුරු like එකක්වත් දාලා guys ඒක මම පට්ටම guys guys ඇත්තම දෙකකට ඒක තමයි මට ඒ දවස් මට ටිකක් අසනීප වෙලා තිබුණේ දැල්පක් මට තාම හොඳ නෑ ඒක හොඳ වෙලා නෑ ඒක මන්නේට මේ වීඩියෝ ගහන්න දාන්න ඉතින් නැත්නම් අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20 ගහගන්න බැරි වෙනවා වරේ අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා 20 ගහලා ඉන්න ඕනේ guys ඔක්කොටම කලින් ඒක තමයි අපේ ගෝල් එක guys දැන් තව සබ්ස්ක්‍රයිබර්ස්ලා 5 දෙනා ඉන්නේ guys ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි guys මේ ස්ටාර් එකක් එනවා නේද ඕන් ඔය වගේ ස්ටාර්ස් පිළිවෙලට ගහගෙන යන්න ඕනේ ඒ ස්ටාර් එක ගහුවට පස්සේ තමයි අන්ලොක් කරන ලෙවල් එක ගන්න ඕනේ මේගොල්ලෝ මයිනස්ලා 3 දෙනෙක් හිටියනම් ඇති ඒගොල්ලෝ බලන්න guys මේ කවුද කියලා ඉන්නේ මම මතක විදිහට මෙරික් කියන guys එයාට තියෙන පවර් එක තමයි හීල් කරන්න පුළුවන් ඒ කියන්නේ ඩැමේජ් වෙලා තියෙන කාව හරි හීල් කරන්න පුළුවන් මටත් ඒක ගන්න පුළුවන් guys මම අන්තිම boss fight එකේදී වගේ boss fight එකේ නම් ඒ වගේ ඒකේ අනිවාර්යෙන්ම ඕනේ guys දැන් ඔයගොල්ලන්ට පේනවද දන්නේ දැන් මෙයාගේ මේ ස්කින් එක ගලක් වුණාට මගේ එක golden එකක් කියලා මේක guys crystal chest කියලා එකක් chest unlock කරනවා මේ ගේම් එකේ ඒ කියන්නේ මුලින්ම stars 10ක් ගත්තට පස්සේ wooden chest එකක් stars 20දී golden chest එකක් stars 50ක් ගත්තට පස්සේ කියන්නේ සම්පූර්ණ boss fight එකක් වෙනකම් වගේ ඉවර කරාට පස්සේ ගන්න පුළුවන් crystal chest එකක් ඒ crystal chest එකේ skin එකක් අනිවාර්යෙන් unlock කරනවා මේ හැම unlock වෙච්ච එක ස්කින් එකේ නම golden මෙරික් ඕනනම් මම පෙන්නන්නම් ගේම්ස් නම් නැකීරි ගන්න ඒක අන්ලොක් කරලා දෙන්න.
ඒකෙන් එන්නේ guys මම ඔයාලට දෙන්නේ එක්කෙනෙක් කරන් බෙන්නන්න මේගොල්ලෝ මේ එක්කෙනෙක් තිබුවට පස්සේ එක්කෙනෙක් ඇත්තට අපි ගන්න එක්කෙනෙක් වුණාට දෙන්නෙක්ව සමන් වෙනවා ඒක. ඒ කියන්නේ මෙරික්ලා දෙන්නෙක් වෙනවා අපිට ඒක හොඳයි guys. මොකද දැන් දෙන්නෙක්ම ඉන්න අපිට හීල් කරන්න මොකද මේකේ නම් හීල් කරන්න ඕනේ. ඒ කියලා පේන්නේ මෙයාව අප්ඩේට් කරලා නෙමෙයි තියෙන්නේ guys. ඒ හැක් එකකින් කරන්න පුළුවන් දෙයක් ඔය කරලා දෙන්නේ. දැන් මම මේ පිළිගන්න හැකේ X කියලා කියනවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝගේ පට්ට හෙල්ත් ඔබියක් තියෙනවා. දැන් මම මේකෙනක පාලනයට ගත්තත් guys මේ ඇටැක් කියලා වගේ බහන එකේ තිබ්බට ඒකින් කරන්නේ ඇටැක් කරන එක නෙමෙයි. ඒගොල්ලෝ ගිහම බාගන්න පුළුවන්. දැන් මේගොල්ලෝගේ හෙල්ත් නැහැනේ. මේගොල්ලෝ දැන් කරන්නේ හෙල්ත් දෙන එක අපව. හරි. අර බෝලයක් වගේ එකකින් මේගොල්ලෝ හීල් කරනවා. ඉන්න ඕනම කෙනෙක්ව හීල් කරනවා මේගොල්ලෝ. Guys, ඒගොල්ලෝ ටිකක් පවර්ෆුල්. ටිකක් ගොඩක් පවර්ෆුල්. guys දැන් ඒගොල්ලෝ මෙරිකි. ඒගොල්ලෝ මෙරිකලා දෙන්නේ කියන්නේ ඒගොල්ලෝගේ golden merik skin එක දාගෙන නෑ ඒගොල්ලෝ. ඒ skin එක හරි expensive guys. මේ මෙරිකලා අනිත් අන්නව බින්දන guys ඔක්කොටම කලින් කාන්නේ ඔන්න ඕක. ඕක ලේසයි. crown එකක් වගේ එකක් තියෙනවා guys. ඒක නම් පට්ට මාර powerful power. ඒක guys අපේ statue එකේ S2 එකක් තියෙනවා. ආන්නේ S2 එකෙන් තමයි laser එක. අච්චා 100ක් දම damage එකක් කරන එකේ තප්පරයකට එතකොට ඒක තප්පර 10ක දැද්දි 1000කට එකක්. ඒ කියන්නේ final boss මරන්න තරම් පුළුවන් damage එකක් කින් කරනවා. normal mod එකේ ගහන හින්දා guys ඒක එච්චර වෙලා තියෙන්නේ level නම් එකයි මොන mod එකකින් ගහනවා. ඒ කියන්නේ අර ගේම් එකක් කියනකොට මට මේක මේක වගේ වෙනකොට ඒකම සාදා කියලා ගේම් එකේ නම් අපි ගහන mod එකට අනුව තියෙන level ටික වෙනස්. ඒක hard mod එකෙන් ගහුවා ටිකක් hard එකේ level එක ඉච්චරයි වෙන්නේ. දැන් තියෙන්නේ වෙස්ට්‍රින් ලෙවල් එක guys. ඉතින් දැන් නම් අපේ ගෙදර ෆෑන් එකේ සද්ද හොඳට ඇහෙනවාද guys. අම්මා දැන් ඇවිල්ලා එතනටලා ෆෑන් එක දාගෙන ඉන්නේ. ඒක ගණන් ගන්න එපා guys. මොකද මේ දවස්වල තියෙන ඕවට ඉතින් ෆෑන් එකක් නෙමෙයි 3ක් දාන්න ගියත් මදි. හින්දා ඉතින් ඔයගොල්ලෝගේ ගණන් ගත්තත් මට අරන්න නෑ. අම්මත් මෙතනට එලා මන් දිහා කණ්ඩා කියවලන් ඉන්න මොන මගුලක්ද මෙතන වෙන්නේ කියලා. ඔයාලට වෙනද guys ඔන්න ඉස්සරහින් ස්පියර්ටන් කෙනෙක් මේ ඇවිල්ලා තියෙනවා පළවෙනියටම. මම කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. එක සෝඩ් ඩොට් කෙනෙක් වන්න නැතුව මම මරන්න හරි අමාරු. අමාරු කියන්නේ අමාරු. ඔයගොල්ලෝ බලන්නද guys මම මෙරික්ලා එක්කව ගත්තට පස්සේ තාමත් දෙන්නෙක් ඉන්නේ කියලා. මොකද අර මං කලින් ගහපු ඒ තරු තියෙන වගේ රිවෝඩ්ස් හම්බ වෙනවා guys. ආගේ රිවෝඩ් එකට මට හම්බුණා මේ මෙරික්ව. අපි නම් guys මේ ලෙවල් එකෙන් නවත්තමු. ඉතුරු ටික මම boss fight එක වෙන වීඩියෝ එකක් විදිහට පස්සේ ගේන්නම්. ඒ වෙනකන් තියෙන්න කරා ඉතින් එච්චර වැඩක් නෑ. ඉතින් මේ වගේ ඉතින් ඔහේ ගහගෙන යන්න තියෙන්නේ. මම boss fight එක ගේන්නම්. අපි මේ level එක win කරාට පස්සේ අදට වීඩියෝ එක ඉවර කරනවා. මේ වීඩියෝ මේ ගේම් මේ level එක win කරාට පස්සේ එහෙනම් දැන් win කරන ගමන් ටිකක් බාගෙන ඉන්න. දැන් මම ඉවර කරන්නේ දුක් වෙන්න එක. ඉවරයි කිව්වට තාම ඉවර නෑ. හරි පොඩ්ඩක් ඉන්න තව තියෙනවා. අයියා. ඔහොම බලාගෙන ඉන්න guys පොඩ්ඩක් ඉන්න මම කොච්චර වෙලාවක් ගියද බලන්න. හරියටම guys මේ වීඩියෝ එක ගිහින් තියෙනවා විනාඩි 29 තප්පර 58ක්. ලොකු වෙලාවක් guys. ඉතින්
ඕකනම් මොකද්ද guys? ඔයාලා එක view එකක්වත් එක like එකක්වත් දීලා නැහැ guys. මං අච්චර මහන්සි. පැය එකයි විනාඩි 30ක්ම පැය විනාඩි 30ක්ම ඔයාලා වෙනුවෙන් කරා. ඔයාලා ආසාවෙන් ඉන්නකෝ අර ස්ටික් මෑන් මොකක්ද මන් දන්නේ නැහැ. මේ මගුලේ වීඩියෝ එකක් ගෙනාවා. අන්තිම වීඩියෝ එක තමයි guys. ආයෙනම් ගේන්නේ නැහැ. ගේම් එකේ වීඩියෝ ඔයාලා දැන් බලන්න. ඒක ටිට් වෙලා තියෙනවා වලට දැන්. එක දිගට මං ඒකේ වීඩියෝ ගෙනාවා ඉන්නත් දන්නේ. ආයෙ ගේන්නේ guys මම ඒක බය වෙන්න එක. නැත්තම් ඔයාලා බලන්න නැතුවම ඉන්නවා වගේ වීඩියෝ. ඒකයි guys මම අද මේ ගේම් එක ගේන්න තියෙන්නේ කරේ නැත්තම් අද මේක ගේන්නේ අදත් ගේන්න හිටියේ ස්ටික්මැන් මාස්ටර් ගේම් එක. එහෙනම් බලන්න මේක මේ මොනවද මේ ස්ටික්මැන් මාස්ටර්යි මේ ස්ටික්මැන් කාස්ටයි කියන්නේ. හරි guys එහෙනම් ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ